ඉතින් කොහමද මගේ යාළුවන්ට මේ හෙට විශේෂ දවසක් වෙනුවෙන් පෙඟෙන්න දාපු මුං ඇට. ඔන්න බලන්නකෝ අද උදෙන්ම මායි මගේ හස්බන්ඩ්ුයි පැංචව ප්‍රේ ස්කූල් එකට දාලා අපි දෙන්න ආවා පන්සලට. අද හස්බන්ඩ්ගේ උපන්දිනය. හස්බන්ඩ් කෙනෙක්ගේ උපන්දිනය කියන්නේ වයිෆ් කෙනෙක් විදිහට, ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට, ඒ වගේම ආදරවන්තියක් විදිහට ගොඩාක් වටින දවසක්. ඉතින් එයාගේ දවස ගොඩක් ආශිර්වාදයෙන් පිරුණු, සතුටු පිරුණු දවසක් කරන්නයි මට වමනා කරේ. ඉතින් මම එයත් එක්කලා පන්සලට ගිහිල්ලා එයාගේ අතින්ම එයාගේ වයසට හරියන්න පහන් ටික පත්තු කරා. උදේට හැදුවේ මුං ඇට කිරිබත්. මොකද හස්බන්ඩ් කන්න ආසම මුං ඇට කිරිබත්. හැබැයි මම කේක් එකක් හැදුවේ නැහැ. මට කේක් හදන්න පුළුවන්. මම කාලයක් කේක් බිස්නස් එකකුත් කරා මැරි කරන්නත් කලින්. ඊටත් පස්සේදී ඉතින් මැරි කරාට පස්සේ පැංච හම්බෙන්නත් හිටපු නිසා කේක් බිස්නස් එක එහෙමම නතර කරා. ඒත් ඒ නතර කරපු බිස්නස් එකක් විදිහට නතර කරාට ඒක මගේ ජීවිත කාලෙටම මතක හිටින අත්දැකීමක් වුණා. ඉතින් මගේ ගෙදර සෑම විශේෂ අවස්ථාවකදීම මගේ අතින් හැඩවෙන කේක් එකක් මට හදාගන්න පුළුවන් විදිහේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අඩුම මුදලකින් අඩුම විදිහට පුළුවන් විදිහට අපේ දවස් ලස්සන කරගන්න ඒ හැකියාව මට ගොඩාක් ප්‍රයෝජනවත්. ඉතින් ඔයාලත් ගෘහණියක් නම්, ගැහැණු ළමයෙක් නම් ඔයාලා ගොඩාක් වටින දෙයක් තමයි ඔයාලා හැමෝටම මෙන්න මේ කේක් එකක් හදන්න ඉගෙන ගන්න එක. ඉතින් ඔයාලත් ඔයාලගේ ලස්සන දවස් ලස්සන කරගන්න වගේම ස්මෝල් බිස්නස් එකක් විදිහට ස්ටාර්ට් කරන්න මේ කේක් හදන වැඩේ ගොඩක් හොඳයි. ඉතින් ඔයාලත් try කරලා බලන්න. ඉතින් මගේ ගෙදර මම හස්බන්ඩ්ටත් නොකියා කලින් චුටි කළමනාකරණ ටිකක් අවශ්‍ය කරන ගෙනත් තියාගත්තා. දැන් හස්බන්ඩ් නැහැ ගෙදර. ඉතින් මම පන්සල් ගිහිල්ලා ඇවිල්ලා කිරිබත් කාලා හැම හස්බන්ඩ් ගියාට පස්සේදී මම කේක් එක හදන්න ගත්තා. හස්බන්ඩ් නම් දන්නේ නැහැ කේක් එකක් හදනවා කියලා. ඒත් ඉතින් එයාව පුදුම කරන්න, සතුටු කරන්න මම ගොඩක් ආසයි මේ වගේ දේවල් වලින්. අපි දෙන්නගේ ලයිෆ් එක පටන් ගත්තු මේ අවුරුදු 7 ඇතුළත මගේ අතින් යාට කියලා හැදෙන මේ දෙවෙනි කේක් එක. මොකද මීට කලින් මට කේක් හදන්න පුළුවන් වුණත් ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒත් මට අවස්ථාව ලැබුණු හැම අවුරුද්දකම වගේ මම යාට කේක් එකක් හදලා දෙනවා මගේ අතින්ම. මොකද එයා මගේ අතින් හදන කේක් කන්න ගොඩාක් ආසයි. එයා ගොඩක් ආස චොකලට් කේක් කන්න. ඉතින් මම හිතුවා චොකලට් කේක් එකට චොකලට් අයිසින් දාලා පුංචි සැරසිල්ලක් කරලා මේ ලස්සන මේ වටින දවස ගොඩක් සතුටින් පුරවන්න. ඉතින් මම වගේ හිතන තවත් ගෘහණියෝ, තවත් ආදරවන්තයෝ ඉන්නවද? අනිවාර්යෙන්ම ඉන්නවා. මම දන්නවා අපි වගේ අයට මේ දවස කොච්චර වටිනවද, අපි මේ දවසට කොච්චර ආදරේද, අපි මේ දවස කොච්චර ලස්සන කරගන්න විවිධ දේවල් කරනවද කියන්න. ඉතින් මම හිතන්නේ අපිට ලොකු මුදලක් නැති වෙන්න පුළුවන්. අපිට ලොකු මුදලක් තියෙන්න පුළුවන්. ඒ තියෙන නොතියෙන ඒ අවස්ථා දෙක කොයි විදිහට තිබුණත් අපිට පුළුවන් විදිහට අපේ ලස්සන දවස් ලස්සන කරගන්න, සතුටු වෙන්න තමයි අපි දැනගන්න ඕනේ. මොකද කියනවනම් ඒක අපේ මුළු ජීවිත කාලෙටම හරිම වටින ලස්සන අත්දැකීමක්, මතකයක්. ඉතින් මේ කේක් එක හදන්න ගත්තී පැංචා හිටියේ නෑ, ප්‍රී ස්කූල් ගිහින් හිටියේ. පිටි ටික මැනලා කරලා බටර් ටික කූල් යන්න එළියට දාලා සේරම ඉක්මනින් කරගත්තා. පැංචා නැති වෙලාවේ මේ ටික ඉක්මනින් කරගන්න එක තමයි ගොඩක්ම පහසු. ඔන්න බලන්නකෝ. දැන් මේ ඔක්කොම ටික ලෑස්ති කරගත්තට පස්සේ
කවුද මෙතෙන්ට ආවෝ චන්ඩියා කියලා. අලුත් චෙෆ් කෙනෙක් එකතු කරන් තමයි අද කේක් එක හදන්න වෙන්නේ. මම මේ අපේ අලුත් ගෙදර හදන පළවෙනි කේක් එකක් හදාද්දී පෙන්චවනන් එකතු කරගන්න ගොඩක් කලාතුරකින් කේක් එක. මොකද කිව්වොත් එයා හදන ගානේ ඉල්ලනවා. එතකොට නම් වලට ඉතින් අතපත ගන්නත් එනවා. ගෙදර හදන කේක් එකක් කරුණම ඕඩර් එකක් වගේ ආවොතින් පෙන්චවනන් ඉතින් හවුල් කරගන්නේ නැහැ. මොකද කිව්වොත් ඒක එච්චර හොඳ නැති හින්දා. ඉතින් පැංචට හොඳත් නෑ, ඕඩර් එකට හරියන්නේත් නෑ. ඉතින් පැංචත් එක්කලා මේ ගෙවෙන මොහොතවල් වල මම කැමති මතකයන් ගොඩනගන්න. ඉතින් ඇත්තටම මේ දේ අමාරු වුණා. මේක පැංචට හොරෙන් කරන්න ගියා නම් පැංච දැන් ලොකුයි ටිකක් තේරෙනවා. එතකොට යාට දුක හිතෙනවා, තරහ යනවා. ඉතින් හැමතිස්සෙම අපි කරන්න ඕනේ අපේ පුංචි දරුවන්ව තේරුම් ගන්නනේ. මමත් ඉතින් පැංචට ස්ටූල් එකක් තියලා උඩට අරගෙන මේ විදිහට තමයි කේක් හදන්නේ කියලා එයාව චූටි වැඩ ටිකකට හෙල්ප් කරව ගත්තා. එයාත් ඉතින් සතුටින් තමයි කළේ. දැන් ඔක්කොම එකට තියලා දැන් මං හදන්නේ පැංචත් එක්කලා බර්ත්ඩේ කාඩ් එකක් හදන්න. ඒකත් එයාට මතකයක් වෙයි කියලා හිතනවා මම දැක්කා යාළගේ ප්‍රී ස්කූල් එකේත් වෙසක් කාලේ වෙසක් කාඩ් එකක් හදලා තිබ්බ ටීචර් පැංචලත් එක්ක එකතු වෙලා. ඉතින් මට හිතුණා මේ පාර වෙනසකටත් එක්ක පැංචත් එක්ක එකතු වෙලා බර්ත්ඩේ කාඩ් එකක් හදන්න. පැංචට නම් ඒ ගැන ලොකු අවබෝධයක් නැහැ. ඒත් ඉතින් දවසක මේක යාට පෙන්වන්න පුළුවන් මතකයක් වෙයි කියලා හිතනවා මම. හස්බන්ඩ්ුත් මේක දැකලා නම් ගොඩාක් සතුටු වුණා. එයා හීනකින්වත් හිතන්න නැතුව ඇති පැංචාතෙන් හදපු බර්ත්ඩේ කාඩ් එකක් හම්බ වෙයි කියලා මේ උපන්දිනේදී. ඇත්තටම ඉතින් එයාත් ගොඩක් සතුටු වුණා. ඔන්න බලන්නකෝ කෝලා. එයාත් දැන් චුට්ටක් ඉතින් දන්නවා වීඩියෝ කරනවා, ෆොටෝ ගහනවා කියන එක. එයාත් ඇවිල්ලා ඔන්න ඔය විදිහට එයාගේ රූපව පේන හින්දා වීඩියෝ එක ඉස්සරහා ඇක්ෂන් දානවා. ඉතින් මේ පැංචගේ අහම්බෙන් හම්බෙන මේ වගේ වීඩියෝ මම තියාගන්නවා. ක්‍රොප් කරලා අයින් කරන්නේ, ඩිලීට් කරන්නේ නෑ. මොකද පැංචා ඉක්මනින්ම ලොකු වෙනවා. අපිටත් නොදැනීම එයාගේ වයසත් ගෙවෙනවා. ඉතින් එයා වෙනස් වෙනවා. මං හරි ආසයි. මං හරි ලෝභයි මෙයාගේ මේ ගෙවෙන පුංචි කාලෙට. ඉතින් මං හරි ආසාවෙන් ආදරෙන් එකතු කරන මතකයක්. ඔන්න බලන්නකෝ ෆෝන් එකත් වැට්ටුවා. ඊට පස්සේ ආවත් එකතු කරගෙන මේ වගේ උදව් කරගෙන මේ කාඩ් එක පුළුවන් විදිහට හදලා දෙන්න තමයි මේ try කරන්නේ. හැබැයි පැංච ආපු ගමන් පපාට මේක දීලා හරි සතුටු වුණා. එයාගේ චූටි කට්ටෙන් එයාගේ චූටි තොල් වලින් මුමුණ පපා හැපි බර්ත්ඩේ කියනකොට හරිම ආදරණීයයි, හරිම සතුටුයි. එක පැත්තකින් ආසයි යා ලොකු වෙනවා දකින්න, තව පැත්තකින් එහා සමානවම ලෝභයි, දුකයි. අනේ යාගේ පුංචි කාලේ ඉක්මනින් ගෙවෙනව නේද කියලා තමයි හිතෙන්නේ. ඔන්න දැන් ආයෙමත් කේක් එක හදන්න පටන් ගත්තා. පැංචා ස්කූල් ගිහින් ආවට එද්දිත් බටර් එකේ කූල් ගිහින් තිබුණේ නැති නිසා ටිකක් වෙලා තියලා කාඩ් එකත් හදලා නියම ගානට ආවට පස්සේදී මේ චූටි වැඩවලට පැංචවත් හෙල්ප් කරගෙන ඔන්න මම දැන් කේක් එක හදන්න තමයි හදන්නේ. ඔයාලටත් ඔයාලගේ ලස්සන දවස් ඔයාලගේ අතින්ම හැඩ වෙන වෙලාවක වුණත් කේක් එකක් වේවා, යම් කිසි සැරසිල්ලක් වේවා, ඕනම දෙයකට ඔයාලගේ පුංචි දරුවෝත් එකතු කරගන්න. මොකද අපිට කරදරයක් වදයක් කියලා අපි ඒගොල්ලෝ අයින් කරලා අපේ පාඩුවේ අපි වැඩක් කරොත් අපේ දරුවන්ට ලස්සන මතක නැති වෙන්න පුළුවන්. දැන් මගේ පුංචි කාලේ මට ගොඩක් මතක තියෙන මගේ කිරි අම්මා එක්ක අම්මා එක්කත් තියෙනවා මතක. ඒ වුණාට අපේ පුංචි කාලේ ගොඩාක් මතක තියෙන අපේ කිරි අම්මලා එක්කනේ. මොකද යාලා ඉස්සර කාලේ කිරි අම්මලට ගොඩාක් වැඩපොළ තිබ්බ ගෙවල් වල. එක විදිහේ වැඩ කරා. ඉතින් මට නම් මගේ පුංචි කාලේ ලස්සන අලුත් එක විදිහ මතක තියෙන්නේ කිරි අම්මා එක්ක. ඔයාලට මතකද ඉස්සර බිම් කෙහෙල් කියන අර කෙසෙල් බිම පොළව හාරලා ඉදවන විදිහක්
ඉතින් අපේ කාලේ අපේ කිරියම්මල ඒවා කරා මට මතකයි කිරිබාරයක් වුණත් අර අවුරුදු කාලෙට එහෙම කෙහෙල් කනක් වලක් හාරලා විදවලා ඒ වගේ දේවල් කරා අපේ කිරියම්මලා. ඉතින් දැන් කාලේ ඔය දේවල් දකින්නත් නැහැ කරන්නෙත් නැහැ. හැමදේම සල්ලි මත පදනම් වෙලා වෙළඳ පොලේ මිලදී ගන්න හුරු වෙලා. ඉතින් එහෙම බලනකොට අපේ පුංචි කාලේ අපිට තියෙන ලස්සන මතක. ඒ හින්දා අපිත් අපේ පුංචි දරුවන්ට අපේ පුංචි වැඩවලට එකතු කරගෙන අපි යාලට ලස්සන මතක ලස්සන පුංචි ළමා ලෝකයක් හදලා දෙන්න ඕනේ. අපි කොච්චර කාර්ය බහුල වුණත් කොච්චර අපිට යාලව එකතු කරගෙන කරගන්න බැරි වුණත් පුළුවන් චූටි වෙලාවක වුණත් එකතු කරගෙන කරන්න ඕනේ. උන් බලන්නකො දැන් මම මොකද්ද කරන්නේ කියලා යත් එක්කලා මේ වෙලාවේ නම් මැස්ස දෙතුන් දෙනෙක් එහාට මෙහාට යනවා. ඔයාලා දන්නවනේ ලංකාවේ ඉතින් මැස්සෝ කියන අය නැති වෙන්නේ නැහැ. මොන දේ ගෙනත් තිබ්බත් අනේ මන් දන්නේ අපිට ඉතින් channel වහගෙන වැඩ කරන්නත් බෑ අපේ රටේ තියෙන දේශගුණයත් එක්ක. පිටරටදී නම් ඉතින් මැස්සෝ කියන වදුර ගොඩක් අඩුයි. විශේෂයෙන් සීත කාලේ මාස 6ක් විතර තියෙන හින්දා මැස්සෝ මදුරුව එහෙම නැහැ. අනිත් එක සමයකේදී වුණත් අපි ගෙවල් ඇතුලේ ඉත්තේ ජනේල් අරිනවා බොහොම අඩුයි. මොකද ඒ සමයක බොහොම රස්නෙයි. එතකොට ඉතින් ගේ ඇතුලේ ජනේල් වහගෙන AC එකෙන් ගොඩක් වෙලාවට ඉන්න නිසා මැස්සෝ මදුරුව එහෙම එනවා අඩුයි. දොර ජනේල් ඇරෙනවා අඩු නිසා. අපිට ඉතින් ලංකාවේ දොර ජනේල් වහගෙනම ඉන්න බැහැනේ. ඇත්තම කිව්වොත් හොඳට දොර ජනේල් ඇරලා වාතාශ්‍රය හා මෙහා යන්න ඇරියොත් තමයි නිවසකට වුණත් හොඳ. ඉතින් මේ මැස්සෝ කියන දේ සාමාන්‍ය දෙයක්. මට ඒක සාමාන්‍ය දෙයක් වුණාට දරා ගන්න බැරි තරම් කරදරයක් ඇත්තම කිව්වොතින් ඕම් බලන්න මම පැංචර දීපු ඇක්ටිවිටි එක එයාගේ හිතේ අර මම බට එක අන්නනකොට ඒක පාම් පිටි කියලා. මේ යාලා ඉස්කෝලේදී කරපු ඇක්ටිවිටි එක. එයාට ඒක නිතරම දෙන්න ඕනේ. මතක් වෙන කාලෙන් කාලයට ඒක මතක් වෙනවා. ඉතින් දැනුත් එයාගේ හිතේ මේ මම කේක් එක හදනකොට මම එන්නේ පාම් පිටි වලින් මොනවා හරි හදනවා කියලා. ඉතින් එයා ඒ විදිහට ඉල්ලනවා. ඉතින් කේක් හදනකොට එහෙම කරන්න බැහැනේ. ඊට පස්සේ අපේ අම්මට කියලා මම එයාට වෙනම පාම් පිටි වලින් ගුලියක් හදලා දුන්නා. මගේ කටින් බෝඩ් එකක් තියලා එයාට ඒක වෙනම කරන්න ඉඩ දුන්නා. ඔන්න බලන්නකො කේක් හදන්න මෙන්න මෙයාව හවුල් කරගත්තොත් ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් ගෙදර කෙනෙක්ගේ අරුණම වෙන දෙයක් කරන්න නම් මෙයත් එක්ක බෑ. කේක් නිතරම හදන්න ගන්නෙත් නෑ. මං ගන්න විදිහක් නෑ. මොකද කිව්වොත් ඔන්න ඕකයි ප්‍රශ්නේ. මොකද පැණි රස මම මෙයාට දෙන්න පුද්ගලිකව බොහොම අකමැති දෙයක්. ඇත්තම කිව්වොත් අපි පැංචට අවුරුද්දක් යනකම් පැණි රස කිසිම දෙයක් දීලා නෑ මමයි හස්බන්ඩුයි. මොකද එයාගේ අවුරුද්ද කියන වකවානුව ගත උනේ පිටරටදී. ඒ හින්දා අපි ආව ගොඩක් පරිස්සම් කරගෙන එයාගේ පුංචි කාලේ රැකගත්තා. මොකද සීනි කියන දෙයට මම බොහොම බයයි. ඒ වගේම සීනි කියන දේ බොහොම ශරීරයට කියන්නේ වැඩිවෙන්ම සීනි අවශ්‍ය නැහැ කියන එක තමයි මගේ නම් මතය. එයාගේ චූටි තට්ටික වුණත් රැකගන්න හේතුනේ සීනි පාලනයම තමයි. දැනට උනත් ඉතින් එයා පැණි රස ගොඩාක් කන්නේ නැහැ. දැන් තමයි ඔය චූටි දේවල් ඉල්ලන්නේ උනත්. හැබැයි එයා චොකලට් ටිකක් උනත් කන්න ගත්තට කන්නේ එක්ක කඩලා දානවා එක්ක අපි කන්න ඕනේ. එයා කන පැණි රස જાති චුට්ටක් තෝරලා බේරලා එයාම කනවා. ඇත්තම කිව්වොත් පුංචි දරුවන්ට පැණි රස නොදීම ඉන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. ගොඩක් හොඳයි. මොකද එයාලගේ ටික අපි පුංචි කාලෙදී අම්මලා විදිහට රැකලා දෙන එක තමයි ගොඩක් වටින්නේ. ඉතින් යාළුවනේ ඔයාලගේ මේ දවස් කොහොමද ගත වෙන්නේ? ඔන්න අමාරුවෙන් කේක් එක හදාගෙන බේක් වෙන්න දාගත්තා. බේක් වෙන්න දාගත්තු කේක් එක මම ෆ්‍රිජ් එකේ ටික වෙලාවක් තියලා තමයි අයිසිං කරන්න ගත්තේ. ඔයාලත් කේක් එක
අයිසිං කරන්න ගන්නකොට ෆ්‍රිජ් එකේ ටික වෙලාවක්, ඒ කියන්නේ විනාඩි 10ක් 15ක් වගේ තියලා ගන්න. මොකද එතකොට කේක් එක හොඳට අර සෙට් වෙලා තියෙනවා, හයි වෙලා. අර ගොඩාක් හයි වෙන්න දෙන්න එපා. එතකොට අර කෑලි කෑලි වැටෙන්නේ නැහැ, කුඩු කුඩු වැටෙන්නේ නැහැ. අර අපි අපේ මේ අයිසිං කරන නයිෆ් එකේ වුණත් කේක් කුඩු ඇලෙන්නේ නැතුව අපිට බොහොම පිළිවෙලට කේක් එක අයිසිං කරගන්න පුළුවන්. අපි කේක් එක විනාඩි 10ක් 15ක් ෆ්‍රිජ් එකේ දාලා ගත්තොත්. ඔන්න මේ වෙලාවෙදී පැංචනීති. ඉතින් මට අයිසිං කරගන්න වැඩේ මගේ හිතේ හැටියට කරගන්න පුළුවන් වුණා. ඇත්තටම මටම ස්තුතිවන්ත වෙන අවස්ථාවක්. මේ වගේ චූටි දේවල් ලස්සන කරගන්න හිතුණු ගමන් හදාගන්න. අපිට ඕඩර් එකක් වුණත් හිතුණු ගමන් දාලා හිතුණු ගමන් ගන්න බෑනේ. ඕඩර් එකක් අපි දවස් දෙකක්වත් තියලා අඩුම ගානේ කියන්න ඕනේ. ඉතින් එහෙම බලනකොට මගේ හැකියාව මටම වටින අවස්ථාවක් කිව්වොත් හරි. අපි කොච්චර ඉගෙන ගත්තත් කොච්චර ඉගෙන ගත්තේ නැතත් අපිට පුළුවන් විදිහට මේ වගේ දේවල් ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒක ඔයාගේ ජීවිතේට ගොඩාක් වටිනවා. කොයිම විදිහකට හරි වටින දවසකුත් එනවා. ඉතින් මම මෙහෙම දවස් නම් කවදාවත් හිතුවේ නැහැ. ඒක ඔන්ලයින් බිස්නස් එකක් විදිහට කරගෙන ගිය එක විතරයි කරේ. නමුත් අද වෙද්දිත් එන සමහර ඕඩර්ස් වලට කේක් හදලා දෙන ගමන් මගේ මේ අද වගේ කියන්නේ අතීතේ මම හදාගත්තු මගේ හැකියාව වර්තමානයේ අද වගේ දවසක මට ගොඩාක් වටින අවස්ථාවක් වුණා. මේ වගේ මොහොතවල් මගේ කියන ලස්සන දවස්, මගේ කියන ලස්සන වටිනා දවස් මට ලස්සන කරගන්න මගේ මේ හැකියාව හින්දා පුළුවන් වුණා. බලන්නකෝ ඔයාලත් මං හදපු මේ ලස්සන පුංචි කේක් එක ලස්සනයිද කියලා. ෆ්‍රෙෂ් රෝස් මල් පෙති වලින් තමයි සරසගත්තේ නම් චූටි ඩෙකොරේෂන් එකකින් සරසගත්තා. ඒ වගේම පුංචි සැමරුමක් තමයි අපි කරේ. අපිට ඒ හස්බන්ඩ් ගොඩක් සර්ප්‍රයිස් වුණා. හැබැයි හස්බන්ඩ් කියනවා මම හිතුවා එයා මට මොනවා හරි දෙයක් කරලා තියයි කියලා. එයා දන්නවනේ අපි ආදරය කරන දෙන්නෙක් වෙනුවෙන් අපි අපේ බැඳීම ඉස්සරහට ගෙනියන්න මේ වගේ පුංචි සැමරුම් මතක සටහන් ගොඩාක් වටිනවා. ඉතින් යාළුවනේ ගොඩාක් ස්තුතියි මගේ මේ vlog එකත් එක්ක එකතු වුණාට. අදට මම ගිහින් එන්නම්.